එහෙනම් අපි ජෑම් පාස් ගත්තනේ ළමයි දැන්. හැබැයි ජෑම් නම් ගෑවිලා විතරයි මේ. අයියෝ. තේකේ පොඟන් තමයි කන්න වෙන්නේ. මෙන්න මෙහෙම. මැස්සෙකුත් වෙනවා ජෑම් පාස් එක කන්න. අයියෝ සංසාරේ. ලයික් එකක් දාගෙන යන්න ජෑම් පාස් එකට. පේන්ටියට සබ්ස්ක්‍රයිබ් පාරක් දෙන්න. කට්ටිය එහෙනම්. අනේ පොයි කියලා ගෑම ඔය ඉන්න තුනම ඊට පස්සේ අඬනවනේ. දැන් මට බෑන්නේ හොඳ හැටියේ. මේ මගේ කොල්ල තුන ජෑම් පාස් කරනවා ජෑම් නැතුවා. අනේ මං ගාව. ඔව්. බයි බයි කියන්නේ.